ඔයාලා දන්නවද ස්කොට්ලන්ඩ් වල එඩින්බරා නගරයේ තියෙන මේ ඕල් කාල්ටන් සිමෙට්‍රි කියන්නේ සොහනක්. මේ සොහන අවුරුදු 300කටත් වඩා පැරණි එකක් කියලා. මේක ඇත්තටම මේ ඉන්න ගොඩාක් අයගේ ඒ කියන්නේ පරණ මේ නගරේ වැදගත් අයගේ මොනවද ඒකට කියන්නේ මිනි වල්ල තියෙන තැනක්. ඒ වගේම හරිම ලස්සන තැනක්. සොහනක් උනත් ලස්සනට තියාගෙන ඉන්නවා කියන්නේ මෙන්න මේකට තමයි. ඉතින් මේක පටන් ගෙන තියෙන 1718. ඉතින් 1718 ඉඳලා මෙහි මැරුණ අයගේ මිනි වල්වල තියෙනවා. ගොඩාක් ඉන්නේ මෙහි වැදගත් අයගේ. බලන්න මේ සොහොන් උනත් හදලා තියෙන්නේ හරිම මේ ලස්සන විදිහට. ඒ වගේම තමයි මේ සොහොන් බලන්න මිනිස්සු වෙනවා. අන්න ඒක තමයි වැදගත්ම දේ මෙහි තියෙන. මෙහි විතරක් නෙවෙයි. මේ එඩින්බරා නගරේ තියෙන ගොඩාක් සොහොන් ගෙවල් බලන්න ඒ කනත්තවල් වලට මිනිස්සු යනවා. මම කලින් ගියපු තැනත් ඒ වගේම මිනිස්සු ඇවිල්ලා යනවා. ඒ වගේම එයාලගේ අවුරුද්දකට එකපාරක් වගේ මම දැකලා තියෙනවා ගොඩාක් වෙලාවට මෙහි අර පොපි මල් තියලා ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේ දැන් අපේ වගේ තමයි මේ ඒ කාලෙදී හදලා තියෙනවා ලොකුවට යාළගේ සොහොන් ගෙවල්. මම ඔයාලට පෙන්නන්නම්. මේ පැත්තේ තියෙනවා හරි ලොකුවට. මේ වගේ මේ රැයට කට්ටියත් ඇවිල්ලා ඉඳලා යනවා. මට තවසයි දවසක ඉඳලා යන්න. අපි බලමු ඉස්සරහට. ඉතින් මං කිව්වනේ ලොකු සොහොන් ගෙවල් හදනවා කියලා. මේ ඔයාලට පස්සෙන් පෙන්නේ අන්න ඒ වගේ හදපු ලොකු සොහොන් ගෙවල් තමයි. මේ වගේ යාළගේ මරණ දවස අපේ වගේම තමයි. ඉපදුණු දවස මරණ දවස මේ හැම දෙයක්ම අහලා තියෙනවා. ඒ වගේම ලොකු විස්තරයක් නෑ. සාමාන්‍යයෙන් පොඩි විස්තරයක් තියෙන්නේ. මෙයාලගේ නම් නම් ඇත්තටම කියවන්න හරිම අමාරු නම් දෙන්නේ. මේ ඒ වගේ තමයි මෙහෙ තියෙන්නේ. බලන්න මෙතන තියෙන්නේ ඒ වගේ ලොකුවට හදපු සොහොන් ගෙයක්. මම ඔයාලට කලින් පෙන්නනවා යන්නේ ඒක. ඉතින් මේ වගේ තමයි සොහොන් ගෙවල් ගත්තොත් මේ එඩින්බරා නගරේ හරියටම කියන්නේ ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි මේ සොහොන් ගෙවල් කියන්නේ මේ කනත්තවල් හරි ලස්සනයි. ඔයාලටම පේන ඉතින් මෙතන තියෙන මේ අර පරණ ගතිය මාර මේ නගරයට තවත් ලස්සනක් එකතු කරන එක තැනක්. ඒක තියෙන්නේ ගොඩාක් දුර නෙවෙයි. එඩින්බරා නගරේ මේ පැත්තේ තියෙනවා කාල්ටන් හිල්ස් මේ පැත්තේ තියෙනවා. එතකොට ඔයාලා මේ යන පාරෙම තමයි රයිට් සයිඩ් එකේ ඔයාලට කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් එන කෙනෙක්ට එන්න පුළුවන්.